අපි දන්නෙත් නැතුව අපේ එදිනදා ජීවිතය අපේ මුළු ලෝකයම පාලනය කරන බලවේගයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය. අපි කවුරුත් දන්න විදිහට AI. මේක දැන් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක තියෙන දෙයක් නෙවෙයි. මේක ඇත්තටම අපේ ජීවිතේ හැම තැනකටම ඇවිල්ලා ඉවර දෙයක්. ඉතින් අපි බලමු කොහොමද මේ යන්ත්‍ර මිනිස්සු වගේ හිතන්න ඉගෙන ගන්න කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. උදේට පාරේ තියෙන ට්‍රැෆික් එක ගැන කලිම්බ කියන මැප් ඇප් එක. අහන්න ආසම සින්දු ටික තෝරලා දෙන මියුසික් ඇප් එක. එහෙමත් නැත්නම් ඔන්ලයින් මොනවා හරි ගන්න ගියාම හරියටම හොයන දේම නිර්දේශ කරන වෙබ්සයිට් එක. මේ හැම දෙයක්ම අපි ගැන ඉගෙන ගන්න ඕනේද? ඔව් අන්න ඒක තමයි. Netflix එකේ ෆිල්ම් එකක් රෙකමෙන්ඩ් කරන තැන ඉඳන් Siri Google Assistant වගේ හොඬ සහායකයෝ දක්වා මේ බුද්ධිමත් පද්ධති හැම තැනම. ඒවා අපි නොදැනුවත්වම තිරය පිටිපස්සේ ඉඳන් අපේ ජීවිතේ ගොඩක් දේවල් ලේසි කරනවා. හරි. එහෙනම් අපි කතාවේ මූලටම යමු. මේ හැම දෙයකම පදනම මේ මූලික සංකල්පය. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය. එලමත් නැත්නම් AI කියන්නේ ඇත්තටම මොකක්ද? හරිම සරලව කිව්වොත් AI කියන්නේ මිනිස්සු වගේ හිතන්න, ඉගෙන ගන්න, ගැටලු විසඳන්න පුළුවන් මැෂින් හදන එක. ඒක හරියට මිනිස් මොලේ වැඩ කරන විදිහේ ඩිජිටල් කොපියක් හදනවා වගේ වැඩක්. ඉතින් AI වල ලොකුම ඉලක්කය තමයි සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු දේවල් පරිගණක වලට කරන්න පුළුවන් කරන්න එක. භාෂාවක් තේරුම් අරන් උත්තර දෙන එක, ෆොටෝ එකක ඉන්නේ කවුද කියලා අඳුනගන්න එක වගේ දේවල්, අනේවාලේ දේවල් තමයි AI වලින් කරන්න හදන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද යන්ත්‍රයක් මේ වගේ දේවල් ඉගෙන ගන්නේ? අන්න එතනට තමයි AI වල හදනත වගේ වැඩ කරන යන්ත්‍ර ඉගෙනුම එහෙමත් නැත්නම් මැෂින් ලර්නින් කියන දේ එන්නේ. මැෂින් ලර්නින් එමත් නැත්නම් ML කියන්නේ AI කියන හීනය ඇත්තක් කරන ක්‍රමවේදය. මෙතනදි වෙන්නේ හැම දෙයක්ම පියවරෙන් පියවර කෝඩ් කරනව වෙනුවට යන්ත්‍රයටම දත්ත ගොඩක් දීලා ඒක අධ්‍යයනය කරලා රටා හඳුනාගෙන තනියම ඉගෙන ගන්න අවස්ථාව දෙන එක. හරි. මේ දෙකේ වෙනස හරියටම තේරුම් ගන්න එක වැදගත්. හිතන්නකෝ AI කියන්නේ අපි බුද්ධිමත් මැෂින් එකක් හදමු කියන ලොකු අදහස නැත්තම් හීනය කියලා. එතකොට මැෂින් ලර්නින් කියන්නේ ඒ හීනය ඇත්තක් කරන්න පාවිච්චි කරන ටූල්ස් සෙට් එක. ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රමවේදය. එකක් ඉලක්කය නම් අනිත් ඒ ඉලක්කයට යන පාර වගේ. ඇත්තරම මේ සම්පූර්ණ ක්‍රියාවලිය හරිම සරලයි. ඒක හරියට පොඩි ළමයෙක්ට දෙයක් උගන්වනවා වගේ කියලා හිතුවොත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. අපි ළමයෙක්ට බල්ලෙක්ව අඳුර ගන්න උගන්වන්න බල්ලන්ගේ ෆොටෝස් ගොඩක් පෙන්නනවා වගේ මුලින්ම යන්ත්‍රයට දත්ත විශාල ප්‍රමාණයක් උදාහරණයක් විදියට පූසන්ගේ ෆොටෝස් දහස් ගාණක් දෙනවා. ඊට පස්සේ ඇල්ගොරිතමයක් ඒ ෆොටෝස් ඔක්කොම බලලා පූසෙක්ගේ තියෙන පොදු ලක්ෂණ ඒ කියන්නේ රටා හඳුනා ගන්නවා. අන්තිමට ඒ ඉගෙනගත්ත දේ පාවිච්චි කරලා කවදාවත් දැකලා නැති අලුත් ෆොටෝ එකක් දැක්කම මේ ඉන්නේ පූසෙක් කියලා තීරණය කරන්න ඒක පුහුණු වෙනවා. ඉතින් මේ යන්ත්‍රවලට උගන්වන්න එක ක්‍රමයක් නෙවෙයි ක්‍රම කීපයක්ම තියෙනවා. අපි ඒ අතරින් ප්‍රධාන ඉගැන්වීම් ක්‍රම 3ක් ගැන පොඩ්ඩක් බලමු. පළවෙනි එක තමයි අධීක්ෂණය කරන ලද ඉගෙනුම. ඒ කියන්නේ මේක ස්පෑම් ඊමේල් එකක් මේක ස්පෑම් නෙවෙයි කියලා කලින්ම ලේබල් කරපු ඊමේල් දහස් ගාණක් දීලා පද්ධතියට උගන්වන එක. දෙවෙනි එක තමයි අධීක්ෂණය නොකරන ලද ඉගෙනුම. මෙතනදි වෙන්නේ ලේබල් නැති දත්ත ගොඩක් දීලා ඒකේ තියෙන සැඟවුණු රටා තනියම හොයාගන්න පද්ධතියට ඉඩ දෙන එක. තුන්වෙනි ක්‍රමය තමයි ශක්තිමත් කිරීමේ ඉගෙනුම. මෙතනදි පද්ධතිය වැග කරන්නේ අත්හදා බැලීම් කරලා. හරියට ගේම් එකක් ගහනවා වගේ. හරි පියවරක් ගත්තොත් පොයින්ට්ස් ඒ කියන්නේ ත්‍යාග හම්බ වෙනවා වැරදුනොත් දඩුවම් ලැබෙනවා. චෙස් වගේ සංකීර්ණ ක්‍රීඩා ඉගෙන ගන්න AI පාවිච්චි කරන්නේත් මේ ක්‍රමයම තමයි. හරි දැන් අපි බලමු මේ න්‍යායන් සහ ඉගෙනුම් ක්‍රම අපි ඉදිනදා පාවිච්චි කරන තාක්ෂණය ඇතුලේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත්තොත් සයිබර් ප්‍රහාර වගේ දේවල් හඳුනා ගන්න මේ ඉගෙනුම් ක්‍රම පාවිච්චි කරනවා. අපි වෙබ්සයිට් එකක chat bot එකක් එක්ක කතා කරද්දී ඒක පිටිපස්සේ ඉන්නේ විශාල දත්ත ප්‍රමාණයක් මත පුහුණු වෙච්ච AI එකක්. මේ නිසා අපේ ඩිජිටල් ලෝකය ගොඩක් ආරක්ෂිත සහ කාර්යක්ෂම වෙලා තියෙනවා. බලන්න වෙබ්සයිට් එකක පොඩි ප්‍රශ්නයකට උත්තර දෙන chat bot එකේ ඉඳලා කර්මාන්ත ශාලාවක හරිම සංකීර්ණ වැඩක් කරන රෝබෝ අතක් දක්වා AI වල භාවිතයන් කොච්චරනම් පුළුල් පෙරසයක පැතිරිලා තියෙනවද? ඒ වගේම මේක තොරතුරු තාක්ෂණයට විතරක්ම සීමා වෙලා නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෙඩ රෝග හඳුනා ගන්න, මූල්‍ය ක්ෂේත්‍රයේ වංචාකාරයෝ අල්ල ගන්න, ඒ වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ස්වයංක්‍රීයව යන වාහන නිර්මාණය කරන්නත් AI අද වෙලකොට ලොකු විප්ලවයක් කරමින් ඉන්නවා. ඉතින් මේ
තාක්ෂණයත් එක්ක අපේ අනාගතය කොයි වගේ වෙයිද? මේකේ තියෙන දැවන්ත විභවය වගේම අපි මුහුණ දෙන්න ඕන අභියෝගත් තියෙනවා. එක පැත්තකින් AI නිසා එකම විදිහේ වැඩ ස්වයංක්‍රීය වෙලා අපිට වඩා නිර්මාණශීලී දේවල් වලට කාලය ඉතුරු වෙනවා. ඒ වගේම වැඩවල වේගයයි නිර්වද්‍යතාවයයි වැඩි වෙනවා. හැබැයි අනික් පැත්තෙන් සමහර රැකියාවලට තියෙන ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පද්ධති පුහුණු කරන්න අවශ්‍ය වෙන දවන්ත දත්ත ප්‍රමාණය වගේ අභියෝගත් මතුවෙනවා. කොහොම වුණත් එක දෙයක් නම් පැහැදිලි AI තාක්ෂණයේ අඛණ්ඩ දියුණුව මිනිස් ජීවිතය සුවපත් කරන පහසු කරන සහ වඩාත් බුද්ධිමත් කරන පද්ධති නිර්මාණය කිරීමේ ලොකු පොරොන්දුවක් ලබා දෙනවා. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ තාක්ෂණය දවසින් දවස බලවත් වෙද්දී අපේ අනාගතය වඩාත් යහපත් විදිහට හැඩගස්වන්න මේකේ බලය වගකීමෙන් යුතුව පාවිච්චි කරන්න කොහොමද කියන එක